මේ කතා කරන තුන්වෙනි MCQ එක මේකේ තියෙන්නේ මහේෂ් 2018 4 දින රුපියල් 3,50,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඒ කියන්නේ මේක අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක්. 2019 3.31 දිනට 2019 3.31 කියන්නේ අවසාන දිනය ව්‍යාපාරයේ වත්කම් රුපියල් 7,50,000ක් වූ අතර වගකීම්වල වැඩිවීම රුපියල් 1,50,000කි. වගකීම්වල වැඩිවීම රුපියල් 1,50,000කි. මේක අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක්නේ. ඒ කියන්නේ ආරම්භක දවසේ වගකීම් නැහැ. වගකීම් 0. එතකොට බිඳුවේ තියෙන එක 1,50,000කින් වැඩි වෙලයි කියන්නේ 2019 3.31 දිනට වගකීම් 1,50,000යි. හැබැයි මෙහෙම තිබ්බනම් ආරම්භයේ වගකීම් 5,00,000ක් තිබිලා අවසාන දවසේ වගකීම් වල වැඩිවීම 1,50,000යි කිව්වනම් දැන් අවසාන දවසේ වගකීම් 6,50,000ක් තියෙනවා. 1,50,000කින් වැඩි වෙලා. මේක අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් නිසා ආරම්භයේ වගකීම් නැහැ 0යි 1,50,000කින් වැඩි වෙලයි කියන්නේ දැන් වගකීම් 1,50,000යි. කාලච්ඡේදය තුල අයිතිකරුවෝ රුපියල් 20,000ක් අමතර ප්‍රාග්ධන ලෙස යොදවා ඇති අතර 70,000ක් ගැනලි කර ඇත. කාලච්ඡේදයේ ශුද්ධ ලාභය කොපමණද කියලා තමයි අහන්නේ. ඔයාලා දන්නව මේ වගේ අවස්ථාවල ශුද්ධ ලාභය කොහොමද හොයන්නේ? NA2 වලින් අඩු කරනවා NA1 ඊට පස්සේ ගැනිලි එකතු කරලා අතිරේක ප්‍රාග්ධනය අඩු කරන්න ඕන. හරි. මම ඒකට අදාළව මෙන්න මේ විදිහට ආකෘතියක් ගත්තා. මේකෙදි මොකද්ද වෙන්නේ? NA2. NA2 කියන්නේ ඇත්තටම අවසාන දවසට හිමිකම. අවසාන හිමිකමෙන් අඩු කරනවා NA1. NA1 කියන්නේ ආරම්භක හිමිකම. අවසාන හිමිකමෙන් ආරම්භක හිමිකම අඩු කරලා D කියන්නේ ගැනිලි. ගැනිලි එකතු කරලා අතිරේක ප්‍රාග්ධන අඩු කරාට පස්සේ නෝ ප්‍රොෆිට් එක හෝ ලොස් එක කියන්නේ සුද්ධ ලාභය හෝ සුද්ධ ලාභය එනවා. එතකොට N2 අවසාන හිමිකම කීයද? ඔයාලා දන්නෝ වත්කම් වලින් වගකීම් ටික අඩු කරාට පස්සේ එනවා හිමිකම. එතකොට 3.31 2019 3.31 දිනට ව්‍යාපාරයේ වත්කම් 7,50,000යි වගකීම් වැඩිවීම 1,50,000යි ආරම්භයේ බිඳුව නිසා වගකීම් තියෙන 1,50,000යි. එතකොට වත්කම් වලින් වගකීම් ටික අඩු කරාට පස්සේ 7,50,000න් 1,50,000ක් අඩු කරාට පස්සේ 6,00,000යි. ව්‍යාපාරයේ 2019 3.31 දිනට හිමිකම 6,00,000යි. වත්කම් වලින් වගකීම් ටික අඩු කරලා අපි ගත්තා 6,00,000යි කියලා. මම මේක දහස් වලින් මෙතන 600යි කියලා දාගන්නම්. හරි. ඊට පස්සේ N1 මෙතන N2 නෙමෙයි NA2 සහ NA1. NA. හරි. NA1 කියන්නේ ආරම්භක හිමිකම. ආරම්භක හිමිකම මේක අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක්. අලුතෙන් මෙයාලා රුපියල් 3,50,000ක් තමයි ව්‍යාපාරයට යොදලා තියෙන්නේ. කියන්නේ ආරම්භක හිමිකම 3,50,000යි. අපිට එතකොට මෙතන උත්තරයක් ගන්න පුළුවන් 600න් 350ක් අඩු කරාට පස්සේ 250යි. ඊට පස්සේ D කියන්නේ ගැනිලි. ගැනිලි 70,000යි කියලා අපිට දීලා තියෙනවා. ඒක නිසා මම 70ක් දාලා 70 එකතු කරාට පස්සේ එනවා 320ක්. ඊට පස්සේ අතිරේක ප්‍රාග්ධනය අඩු කරන්න ඕන. මෙතන කියනවා අයිතිකරු කාලච්ඡේදය තුල රුපියල් 20,000ක අමතර ප්‍රාග්ධනයක් යොදවලයි කියලා. ඒ 20 අපි මෙතනින් අඩු කරන්න ඕන. ඊට පස්සේ ප්‍රොෆිට් එකක් එන්නේ. මේක ධන සංඛ්‍යාවක්. ඒ කියන්නේ ප්‍රොෆිට් එකක්. ප්‍රොෆිට් එකක් එනවා 300. 300 කියන්නේ දහස් වලින් සාමාන්‍ය විදිහට ගත්තට පස්සේ ලක්ෂ 3යි. එතකොට මේකේ සුද්ධ ලාභය ලක්ෂ 3යි. මේකට එතකොට උත්තරේ වෙන්නේ 4.